කිරීම අමාශිකාවෙන්ද සමගින් සෙවජිනලුම්ලේ පුවත් වාර්තාකරණය හා සංස්කරණය ගීත්‍යාකාවින්ගි ප්‍රථමයෙන් සිරස්තල නවදගල බිදුබිමට සියවසක් පිරීම නිමිත්තෙන් දානමය පින්කමක් සහ සර්ව රාත්‍රී පින්කම් සජ්ජායනාවක් 9, 10, 11 ශ්‍රේණි සඳහා ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන පසුගියදා සිදුවිය. නවදගල බිදුබිමට සියවසක් සපිරීම නිමිත්තෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී වාණිජ කර්මාන්ත ප්‍රදර්ශනයක් 20-25 ඔක්තෝබර් මාස 3 වන දින ආනන්ද මධ්‍ය මහාවිද්‍යාලයේදී පැවැත්වේ. 20-25 අපස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ආයතනපත් යොමු කිරීම මාර්ගගත ක්‍රමයට දැන් පුවත් සවිස්තරාත්මකව නවදගල මහාවිද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් 2025 ඔක්තෝබර් මාස 31 වන සිකුරාදා දින සංඝයා වහන්සේලා 19ක් වඩම්මවා දානමය පින්කමක් සහ එදිනම රාත්‍රියට සර්ව රාත්‍රික පින්කමක් සජ්ජායනා සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අප මාධ්‍ය ඒකකයට වාර්තා විය. 9, 10, 11 ශ්‍රේණි සඳහා 20-25 වර්ෂයේ 9 වන මාස 19 වන සිකුරාදා දින මහජන සෞඛ්‍ය පරීක්ෂක රවිදු ගයන්ද සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වනු ලැබූ බව අප මාධ්‍ය ඒකකයට වාර්තා විය. නවදගල බිදුබිමට සියවසක් පිරීම නිමිත්තෙන් 2025 නොවැම්බර් මාස 6 වන බ්‍රහස්පතින්දා දින ත්‍යාග ප්‍රදාන උත්සවයක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අපට වාර්තා විය. 20-25 වර්ෂයේ 10 වන මාස 3 වන දින එනම් සිකුරාදා දින ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහාවිද්‍යාලයේදී වාණිජ කර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා අප විද්‍යාලයේ 11 ශ්‍රේණියේ වාණිජ්‍ය විෂය සහ ව්‍යවසායකත්ව අධ්‍යාපන විෂය හදාරන සිසුන් ඒ සඳහා සහභාගී වන බව වාර්තා විය. 2025 වර්ෂයේ අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත සියලුම සිසුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආයතනපත් යොමු කළ යුතු අතර ආයතනපත් යොමු කිරීමේ අවසාන දිනය ඔක්තෝබර් මාස 9 වන දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. එමෙන්ම සියලුම පාසල් ආයතනකරුවන් පාසල මගින්ද පෞද්ගලික ආයතනකරුවන් පෞද්ගලික මාර්ගගත ක්‍රමය ඔස්සේද ආයතනපත් යොමු කළ යුතු බව වැඩිදුරටත් දන්වා සිටී. දෙවනවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන උසස් පෙළ සිසුන්ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විදුහල්පතිතුමිය අප මාධ්‍ය ඒකකයේ සමග පැවසිය. අද දිනට නියමිත පුවත් සමාප්තයි. ස්තුතියි. සුවදායි දවසක්.